අද අපි කතා කරන්න හදන්නේ ලාභ ප්‍රකාශනය. ඉතින් ලාභ ප්‍රකාශනයක් කොහොමද හදන්නේ සහ ලාභ ප්‍රකාශනයක් ආශ්‍රිත ගණිතමය ගැටලු විසඳන ආකාරය තමයි මෙම වැඩසටහන තුළ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් O level ලියන ආදරණීය දුවේ පුතේ ඔයා වෙනුවෙන් තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් 2016 ඉඳන් 2024 වෙනකන් තියෙන සියලුම ලාභ ප්‍රකාශන සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශන මෙම වීඩියෝස් මාලාව තුළ ඔබ වෙත ගෙනෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ කොලයක් පෑනක් අරගෙන වාඩි වෙලා ලස්සනට මේ ගණන් ටික හදලා කොහොමද මේ ගාන හදාගන්නේ කියන එක ඔළුවට දාගන්න එක තමයි. හරි. අපි පියවරෙන් පියවර බලමු. අද අපි කතා කරන්නේ 2016 ගාන. 2016 කියනවා මෙන්න මේ වගේ කතාවක්. රවිගේ වෙළඳ ව්‍යාපාරයේ 2015 12:31 දිනට පිළියෙල කළ ශේෂපත්‍රය පහත දැක්වේ. හරි. රවිගේ වෙළඳ ව්‍යාපාරයේ ශේෂපත්‍රය දීලා තියෙනවා. ඊට පස්සේ අපිට දීලා තියෙනවා අමතර තොරතුරු ටිකක්. හරි. අපිට ඊට පස්සේ අමතර තොරතුරු ටිකක් දීලා තියෙනවා. තොරතුරු ටිකක් දීලා අවශ්‍ය වන්නේ අන්න ඔයාගෙන් අහනවා ඔයාට ඕන වෙන්නේ මොකක්ද? ඔයා මොකක්ද ඔයා කරන්න ඕනේ කියලා කියනවා. මොකක්ද? 12:31 2015 12:31 දිනේන අවසන් වර්ෂය සඳහා ලාභ අලාභ ප්‍රකාශනය 2015 12:31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ඕක තමයි ඔයාට කරන්න දින වැඩි. හරි. ඔය දෙක ඔයා හරියට කරවදින් ලකුණු 8ක් ගෙඩි පිටින් හම් වෙනවා විභාගෙදී. හරි. එහෙනම් මේ කරන්න තියෙන වැඩ වලින් අපි හදමු 2016 ලාභ ප්‍රකාශනය. 2016 ලාභ ප්‍රකාශනය 2016 වර්ෂයේ අහපු ප්‍රශ්නය අහලා තියෙන ලාභ ප්‍රකාශනය තමයි මේ හදන්න යන්නේ. හරි. ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕන මේ විදිහට ආකෘතියක් නිර්මාණය කරගන්න. ආකෘතියක් මේ විදිහට නිර්මාණය කරගන්න. ඒ නිර්මාණය කරලා ඉවර වෙලා පළවෙනි වැඩේ ඔයා කරන්න ඕන ලියන්න ඕන මෙතන. කාගේද මේ රවිගේ වෙළඳ ව්‍යාපාරේ. රවිගේ වෙළඳ ව්‍යාපාරේ පුතේ කවදටද? හරි. ලාභ ප්‍රකාශනයක් ඔයා හදන්නේ කාගේද? රවිගේ වෙළඳ ව්‍යාපාරේ. ඊට පස්සේ ලියන්න ඕන කවදටද? අන්න කවදටද අපිට හදන්න කියලා තියෙන්නේ 2015 12:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මේක අනිවාර්යෙන් ලියන්න ඕන. හරි. අවසන් වර්ෂය සඳහා ඔක ලියනවා. ඊට පස්සේ අපි ලියන්න ඕන මොකක්ද මේ හදන්නේ? හරි. ඊට පස්සේ අපි ලියන්න ඕන මොකක්ද? ඉස්සෙල්ලාම අපි ලියන්න ඕන මොකද්ද? කාගේද? ඊට පස්සේ අපි ලියනවා කවදටද? ඊට පස්සේ අපි ලියනවා මොකක්ද මේ හදන්නේ? මොකක්ද පුතේ අපි හදන්නේ? ලාභ ප්‍රකාශනය. ලාභ ප්‍රකාශනය. අන්න දැන් තමයි අපේ නියමම වැඩේ. හරි. මේ ටික ලිව්වට මදි. මොකක්ද? අපි අනිවාර්යෙන් පෙන්නන්න ඕන මේක රුපියල් වලින් හදන්නේ කියලා. හරි. රුපියල් වලින් හදන්නේ කියලා පෙන්නන්න ඕන. ඔන්න ඕවා තමයි බේසික් වැඩ ටික. හරි. ඔයා ගාන හදන්න කලින් පුරුදු වෙන්න ඕන බේසික් වැඩ ටික. මේක කාගේද? කවදටද? මොකක්ද මේ හදන්නේ කියලා ලියන්න ඕන. හරි. ඒක ඔයාට ලාභ ප්‍රකාශනයේද හදන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදන්නේ කියන එක පැටලිලි සහගතයි නම් අවශ්‍ය වන්නේ කියන කොටසේ තියෙනවා ඒ දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ ප්‍රකාශනය. අන්න ඒ කතන්දරේ ඔයා ඔළුවට දාගෙන මේක ඉස්සෙල්ලාම ඔළුවට දාගන්න ඕනේ. හරි. මේක ලියන්න ඕනේ ඉස්සෙල්ලා. මොකක්ද? කාගේ ව්‍යාපාරයේද? කවදටද? සහ මොකක්ද හදන්නේ කියන්නේ. හරි. ඊට පස්සේ මේ ආකෘතිය නිර්මාණය කරගෙන යාගන්න ඔයා. මේ ආකෘතිය නිර්මාණය කරාට පස්සේ අපි ඉස්සෙල්ලාම යන්න ඕන අතිරේක තොරතුරු වලට. හරි. අතිරේක තොරතුරු වල පළවෙනියටම තියෙනවා 2015 12:31 දිනට බඩු තොගය. අන්න 2015 12:31 දිනට බඩු තොගය කියලා ඔයාට කියනවා. අන්න එතනදී තමයි ඔයා ඊළඟට ප්‍රවේශම් වෙන්න ඕන. ඇයි? ඔයාගේ ඔළුවට ඔයා දාගන්න ඕනේ ඊළඟ කාරණාව තමයි පුතේ ඔයාගේ ගිණුම් වර්ෂය මොකක්ද කියන එක. හරි. ගිණුම් වර්ෂය මොකක්ද කියන එක. බලන්න දැන් මේ ශේෂපත්‍රය 2015 12:31ට. හරි. එහෙනම් මේ ගිණුම් වර්ෂය ආරම්භ වෙන්නේ නැත්තේ 2015 1:1. අන්න 2015 1:1 ඉඳන් 2015 12:31 වෙනිදා වෙච්ච ගනුදෙනු ටිකට දාලා ශේෂපත්‍රයක් දීලා තමයි ඔයාට ලාභ ප්‍රකාශනය හදන්න කියන්නේ. මෙන්න ඔයාගේ ගිණුම් කාලච්චේ.
එහෙනම් පුතේ මේ තියෙන්නේ අවසාන දවස. ගිණුම් කාලච්ඡේදයේ. මේ තියෙන්නේ ආරම්භක දවස. මේ තියෙන්නේ ආරම්භක දවස. හරි? මේ තියෙන්නේ අවසාන දවස, මේ තියෙන්නේ ආරම්භක දවස. අන්න අතිරේක තොරතුරු වල දීලා තියෙන 12.31 දිනට තොගය කියලා කියන්නේ. එතකොට මොකක්ද පුතේ? අවසාන තොගය. එහෙනම් අපි අවසාන තොගය කියන තීරුවේ අපි අවසාන තොගය කියන තැන දා ගන්නවා කීයද? ව්‍යාපාරයේ අවසාන තොගය අමතර තොරතුරු වල දීලා තියෙනවා කීයද පුතේ? 30000යි. 30000යි ව්‍යාපාරයේ අවසාන තොගය. හරි? ඊට පස්සේ කියනවා දෙවෙනි අමතර තොරතුරු වල තියෙන දෙවෙනි කොටස යන්ත්‍ර වාර්ෂිකව 10% බැගින් සරල මාර්ග ක්‍රමයට ෂෙයා කරන්න. වැඩි ලේසි. යන්ත්‍ර 10% බැගින් සරල මාර්ග ක්‍රමයට ෂෙයා කරන්න. මේ වගේ වෙලාවට පුතේ ඔයා කරන්න ඕන පෙර වැඩ. හරි? පෙර වැඩ. ඔයා පෙර වැඩක් කරන්න ඕන. හරිද? මෙතන ලියා ගන්නවා අපි පෙර වැඩ අංක 1. පෙර වැඩ අංක 1. හරි? යන්ත්‍ර ෂෙයා කරන්නයි හදන්නේ. හරිද? යන්ත්‍ර ෂෙයා කරන්න කලින් සරල මාර්ග ක්‍රමයට ෂෙයා කිරීමේදී ඔයා දැනගෙන ඉන්න ඕන යන්ත්‍රවල පිරිවැය කීයද කියලා. මොකක්ද දැනගෙන ඉන්න ඕන පුතේ? යන්ත්‍රවල පිරිවැය කීයද කියලා. අපි ගිහලා බැලුවොත් ශේෂ පිරික්සුමේ යන්ත්‍ර පිරිවැයට දීලා තියෙනවා. යන්ත්‍ර පිරිවැයට දීලා තියෙනවා පුතේ. යන්ත්‍ර පිරිවැයට දීලා තියෙනවා 1,50,000ක්. යන්ත්‍ර පිරිවැයට කීයද? 1,50,000ක් දීලා තියෙනවා. ඔයාලට ගාණ බැලුවා නම් බලා ගන්න පුළුවන්. හරි? ගාණ හොයාගන්න බැරි ළමයි ඉන්නවා නම් මම මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් ඔයාලට ලින්ක් එකක්. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා මේ ප්‍රශ්න පත්‍රය භාගත කරගෙන බලන්න පුළුවන්. හරි? ඉතින් ගාණ කියනවා යන්ත්‍ර පිරිවැයට 1,50,000යි. එහෙනම් අපේ ෂෙයා ප්‍රතිශතය කීයද? අතිරේක තොරතුරු වල දීලා තිබ්බා 10%යි. එහෙනම් පුතේ මේක ෂෙයා කරන්න දැන් 1,50,000 ගුණ කරනවා 10%යි. හරි? අන්න ෂෙයා වෙනවා වර්ෂයට අදාළව වාර්ෂික ෂෙයා 15,000යි. යන්ත්‍රවල වාර්ෂික ෂෙයා කීයද? 15,000යි. යන්ත්‍ර පුතේ අපි පාවිච්චි කරන්නේ පරිපාලන කටයුතු සඳහා. එහෙනම් යන්ත්‍ර ෂෙයා අපි පරිපාලන වියදම් වල වර්ග කරනවා යන්ත්‍ර ෂෙයා 15,000යි. යන්ත්‍ර ෂෙයා 15,000යි. වැඩි ලේසි. හරි? ඊට පස්සේ කියනවා මොකද්ද කතන්දරේ? ණයගැතියෙක්ගෙන් 3,000ක් බොල් ණය ලෙස කපා හරින්නලු. ණයගැතියෙක්ගෙන් ලැබෙන්න ඕන 3,000ක් බොල් ණය ලෙස කපා හරින්නලු. ඔයාලා හැමෝම දන්නවනේ පුතේ. බොල් ණය කියන්නේ මොකක්ද? අපි කාට හරි ණයක් දෙනවා. ඒ ණය හම්බ වෙන්නේ නැහැ ආයේ කවදාවත්. හරි? ආයේ කවදාවත්ම හම්බ වෙන්නේ නැහැ. ඔයා ඔයාගේ යාළුවන්ට දීලා ඇති. අහල පහල ඉන්න නෑදෑ කෙනෙක්ට දීලා ඇති. ඉස්කෝලේ ඉන්න හොඳම යාළුවට දීලා ඇති. රුපියල් 10ක් 20ක් 30ක් 40ක්. මේ දීපු එක ආයෙමත් හම්බ වෙන්නේ නැත්නම් අපි කියනවා ඒක බොල් ණයක් කියලා. හරි? බොල් ණය විදියට කපලා දාන්න ඕන ඕක කියලා අපි යාළුවන්ට ෆිට එකක් කියනවනේ නේ. අන්න ඒ වගේ අන්න බොල් ණය කියන්නේ අපිට හම්බ වෙන්නේ නැති ණය. හරි? එහෙනම් ව්‍යාපාරයටත් රවිගේ ව්‍යාපාරයටත් තියෙන පුතේ ආයෙමත් කවදාවත් හම්බ වෙන්නේ නැති කියලා හිතන ණයක්. හරි? අන්න ඒ ණය අපිට කියනවා කපා හරින්න කියලා. එහෙනම් අපි ඒක කපා හරිද්දී අපි වියදමක් විදියට සලකනවා බෙදා හැරීමේ වියදම් යටතේ බොල් ණය. බොල් ණය 3,000ක් ඔන්න අපි කපලා දැම්මා. ව්‍යාපාරයේ වියදමක් උදේ. හරි? අන්න බොල් ණය 3,000යි. මොන වියදමක්ද? බෙදා හැරීමේ වියදම. හරිනේ? අතිරේක තොරතුරු වල ගැළපෙලි 3යි. ගැළපෙලි 3ම ඉවරයි. දැන් ගානේ උඩටම යන්න. හරි? ගානේ උඩටම ගියපුවාම ශේෂ පිරික්සුමේ තියෙනවා ප්‍රාග්ධනයෙන් තමයි පටන් ගන්න. දැන් ඔයාට කරන්න තියෙන්නේ ප්‍රාග්ධනයේ ඉඳලා පල්ලෙහාට එනකම් තියෙන ගනුදෙනු ටික පිළිවෙලට ඔයාගේ ලාභ ප්‍රකාශනයට යන ගනුදෙනු සටහන් කරගෙන යන්නයි. පළවෙනියටම තියෙන්නේ මොකක්ද? ප්‍රාග්ධනය. ඒක අපේ ලාභ ප්‍රකාශනයට අදාළ වෙනවද? නැහැ. හේතුව ඇයි? ලාභ ප්‍රකාශනයට අදාළ වෙන්නේ ආදායම් සහ වියදම් විතරයි. ප්‍රාග්ධනය කියන්නේ හිමිකම. හිමිකම අදාළ වෙන්නේ නැත. ඊළඟට බඩු තොගය. අන්න බඩු තොගය තියෙනවා. බඩු තොගය තියෙනවා 1 දිනට 2015 1 දිනට බඩු තොගයක් තියෙනවා. මේක අපිට ඕනේ වෙනවා. මොකක්ද ඕන වෙන්නේ මේක? මොකක් සඳහාද ඕන වෙන්නේ? නියමයි. මේක අපිට ඕන වෙනවා විකුණුම් පිරිවැය ගණනය කිරීමේදී ආරම්භක තොගය අපිට ඕන වෙනවා. අන්න අපි දා ගන්නවා විකුණුම් පිරිවැය යටතේ ආරම්භක තොගය 10,000යි පුතේ. හරි.
අන්න ඒවා දාගත්ත විතර දැන් පොඩි ටික් එකක් දාගන්න. හරි ලස්සනට වැඩේ. මේක අපි ගත්තා කියලා නියමයි. දැන් යනවා ඊළඟ කොටසට. ගැනුම්. අන්න ගැනුම් විකුණුම් පිරිවැය හදද්දී ඕන වෙනවා 2,80,000යි පුතේ. 2,80,000යි. නියමයි. විකුණුම් තියෙනවා. ඊළඟ එක අපේ ප්‍රධාන ආදායම විකුණුම් 3,50,000යි. 3,50,000යි අපි විකුණුම් යටතේ දාගන්නවා. ඊට පස්සේ ණය ගැතියෝ එන්නේ නැහැ. ණය හිමියෝ එන්නේ නැහැ. අන්න 115 බැංකු ණයක් තියෙනවා. 115 බැංකු ණයක් පෙර වැඩක් කරන්න පුතේ. පෙර වැඩ අංක 2. පෙර වැඩ අංක 2. බැංකු ණය 50,000යි. පොලි ප්‍රතිශතය වාර්ෂිකව 115යි. වාර්ෂිකව 115යි. ඒක තමයි ඔය දීලා තියෙන්නේ 115ක් කියලා. එහෙනම් අපි බලන්න ඕන මේ වර්ෂයට අදාළ පොලිය කොච්චරයිද? 500 ගුණ කරනවා 15න්. හරි 0.2යි 5යි 7,500යි. අන්න බැංකු ණය 7,500. බැංකු ණය පොලි 7,500යි. විශේෂ දෙයක් තියෙනවා. මෙන්න මේක පටල ගන්න එපා. හරි? බැංකු ණය කියන එක අපිට දීලා 115යි කියලා යටින් ආයෙ දීලා තියෙනවා බැංකු ණය පොලිය කියලා 3,000ක්. බැංකු ණය පොලිය කියලා තව 3,000ක් දීලා තියෙනවා. ඔන්න ඔතනදී තමයි පුතේ ළමයි පටල ගන්නෙ. මේකෙන් අදහස් වෙන්නේ මෙහෙම කතාවක්. මොකක්ද කතාව? වර්ෂයට අදාළව බැංකු ණය පොලිය 7,500යි. ඒක තමයි කතන්දරේ. හැබැයි පුතේ මේ ව්‍යාපාරය කාගේ ව්‍යාපාරයද? රවිගේ ව්‍යාපාරය. මුදලින් ගෙවලා තියෙන්නේ බැංකු ණය පොලිය මේ වනතෙක් රුපියල් 3,000යි. හරි? මේ වෙනකොට මුදලින් ගෙවලා තියෙන්නේ බැංකු ණය රුපියල් 3,000යි. හැබැයි පුතේ ඔයා දන්නවා උපචිත සංකල්පයට අනුව මොන සංකල්පයට අනුවද? උපචිත සංකල්පයට අනුව ආදායමක් හෝ වියදමක් මුදලින් ගෙව්වා හෝ නොගෙව්වා, මුදලින් ලැබුණා හෝ නොලැබුණා, කාලච්ඡේදයට අදාළ ආදායම් ලෙසත් කාලච්ඡේදයට අදාළ වියදම් ලෙසත් හඳුනාගත යුතුයි. හරිනේ? ඕක තමයි සංකල්පයට අනුව කතන්දරේ. එහෙනම් වර්ෂයට අදාළ සම්පූර්ණ වියදම 7,500යි. නමුත් මුදලින් ගෙවලා තියෙන්නේ 3,000යි. එහෙනම් අපි වියදම් විදියට උපචිත සංකල්පයට අනුව හඳුනාගත යුත්තේ 7,500. පැහැදිලිනේ කතන්දරේ? ඇයි උපචිත සංකල්පයේදී කියනවා මුදලින් ගෙවුවද නැද්ද කියන එක අපිට අදාළ නැහැ. අදාළම නැහැ ඒක. අපි වර්ෂයට අදාළ වියදම ඒ වර්ෂයට අදාළ වියදම අනිවාර්යෙන් අපේ ලාභ ප්‍රකාශනයේ හඳුනාගත යුතුයි. ආදායමක් නම් ආදායම හඳුනාගත යුතුයි. එහෙනම් බැංකු ණය පොලිය කියන්නේ ව්‍යාපාරයේ වියදමක්. මුදලින් ගෙවපු ගාන අපිට වැඩක් නැහැ. සම්පූර්ණ පොලිය අපි හඳුනා ගන්නවා. කීයද? 7,500යි. බැංකු ණය පොලිය විදියට අපි දානවා මූල්‍ය වියදම් වල 7,500යි. වැඩේ පැහැදිලිද? වැඩේ පැහැදිලි. හරි? ඊළඟට ඉඩම් ගොඩනැගිලි තියෙනවා. අපේ වක්කම් අපිට අදාළ නැහැ ඒක ලාභ ප්‍රකාශනයේට. යන්ත්‍ර පිරිවැයට තියෙනවා. අපිට ලාභ ප්‍රකාශනයට අදාළ වෙන්නේ නැහැ. බැංකු ණය පොලිය අපි වාර්තා කරා. ඊළඟ පරිපාලන වේතන ලේසි 14,000යි. පරිපාලන වේදම් පොතේ පරිපාලන වේදම් 14,000යි. ඊළඟට දුන්වට්ටම් බෙදා හැරීමේ වියදම 3,200යි. දුන්වට්ටම් බෙදා හැරීමේ වියදම 3,200යි. ඊළඟට තියෙනවා පොතේ ලද වට්ටම් 5,000යි. වෙනත් ආදායම් ලද වට්ටම් කියන්නේ වෙනත් ආදායම් 5,000යි. ලද වට්ටම් 5,000යි. වරිපණම් තියෙනවා. වරිපණම් කියන්නේ පරිපාලන වියදම 8,000යි. වරිපණම් 8,000යි. වරිපණම් 8,000යි. ප්‍රචාරණය 12,500යි. බෙදා හැරීමේ වියදම් ප්‍රචාරණය 12,500යි. 12,500යි. අතැති මුදල් කියන්නේ අපේ වත්කමක්. එහෙනම් අපිට මේක දෙන්නේ නැහැ. ඔන්න අපි දත්ත ටික දාගෙන ඉවරයි. දැන් අපිට ගාන හදාගෙන යන්නයි තියෙන්නේ. විකුණුම් පිරිවැය හොයමු පුතේ. ආරම්භක තොගයට ගැනුම් එකතු කරා අන්න එනවා 2,90,000යි. 2,90,000යි. ඒකෙන් අඩු කරා අවසාන තොගය ඔන්න එනවා විකුණුම් පිරිවැය. කීයද එන්නේ විකුණුම් පිරිවැය? 2,40,000යි. 2,40,000යි. විකුණුම් පිරිවැය 2,40,000යි.
විකුණුම් වලින් විකිණීමට ගිය පිරිවැය අඩු කරපුවාම පුතේ එනවා දල ලාභය 90000යි දල ලාභය 90000යි දල ලාභය 90000යි දල ලාභය 90000යි 2,90,000යි මෙතන හරි 2,40,000යි 2,40,000යි ඔන්න අපිට දල ලාභය 90000යි දල ලාභයට වෙනත් ආදායම් එකතු කරපුවාම එනවා 95000 මුළු ආදායම 95000යි බලමු බෙදා හැරීමේ වියදම් 12500යි 15500යි 18700යි 18700යි මෙතන 19000යි 19000යි 29000යි 37000යි 37000යි මෙතන 7500යි මෙතන 7500යි හරි ඔන්න අපි වියදම් වල එකතුවක් ගත්තා හරි වෙනත් වියදම් තිබ්බේ නැහැ එහෙනම් දැන් කරන්න තියෙන්නේ 18700යි 37000යි 7500යි එකතු කරගන්න එක කීය දෙන්නේ පොතේ 18700යි 37000යි 7500යි එකතු කරන්න බලන්න පොතේ එකතු කරන්න බලන්න කීය දෙන්නේ කියලා බලන්න එකතු කරලා මුළු වියදම කීයද බලන්න මුළු වියදම කීයද බලන්න කීයද පොතේ කීයද පොතේ එන්නේ උත්තරේ 18700යි 37000යි 7500යි කීයද උත්තරේ 63200යි 63200යි මුළු වියදම 63200යි එහෙනම් මුළු ආදායම 95000යි 95000න් 63200ක් අඩු කරපුවාම ඔයාලට එනවා ශුද්ධ ලාභය එනවා කීයද 31800යි 31800යි ශුද්ධ ලාභය 31800යි ඔන්න අපි ගාන හදලා ඉවර කරා හරි ඉතින් සුළු මොහොතකින් ගාන හදලා ඉවර කරා ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මේ වැඩේට අකණ්ඩව සහභාගී වෙන්න මම 2016 ඉඳන් 2024 වෙනකම් මේ දක්වා පැවති සියලුම විභාගවල ලාභ ප්‍රකාශන ගණන් ඔයා වෙනුවෙන් හදනවා ඔයාගේ යාළුවන් දැනුවත් කරන්න ප්‍රශ්න තියෙන අය කමෙන්ට් සෙක්ෂන් එකේ භාවිතා කරන්න මම ඔයාලට උදව් කරනවා අනිවාර්යෙන් මේ ගණන් හදන්න චුට්ටක්වත් තේරෙන්නේ නැති ළමයි ඉන්නවනම් මාව සම්බන්ධ කරගන්න පුළුවන් නොමිලේ යන අපේ වැඩසටහනක් තියෙනවා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන ඒ වැඩසටහන සහභාගී වෙලා ඔයාට මේ වැඩේ ගොඩ දාගන්න ඒ අවශ්‍ය කරන දැනුම මම අනිවාර්යෙන් ඔයාලට දෙනවා අපි මේ ගේම ගහන්න ඕන ඒකින්ද ගැම්මට කොල්ලෝ ටික කෙල්ලෝ ටික සෙට් වෙලා මේ වැඩේ ගේම ගොඩ දාන්න අපි සෙට් වෙමු එහෙනම් දැන් මේ ගාන නැවත වතාවක් ඔයා තනියම හදන්න ඔළුවට දාගන්න බෙදා හැරීමේ වියදම් පරිපාලන වියදම් මූල්‍ය වියදම් සහ මේ පෙරවැඩ කරන ආකාරය සහ මෙන්න මේ ආකෘතිය නිර්මාණය කරගෙන ඔයාගේ මේ ගානට ඔයා සෙට් වෙන්න ඕන විදිය ඔයා තීරණය කරලා ඔයාගේ විදියක් හදාගන්න. එහෙනම් ඒකක් ගන්න අපේ වැඩසටහනේ ඊළඟ දවසේදී හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.